අපි හිත দমনය කරන්න කියන පාර 아무තු වෙනස් පාරක්. අපි මේ ඉන්න කවුරුවත් දහර මණ්ඩිය ගොතවලා වමත උඩින් දකුණු අත තියලා ඇස්කම් වහලා භාවනාවක් සමතයක් වඩලා අපි කියන්නේ দমনය කරන්න කියලා. එසේ দমনය වූවේ යට අවීචියේ පටන් අකනිටා බඹලෝතෙක් නොපෙනීමය. එවන්නෝ නෑ. එවැනි මායාකාරයෝ විතරයි ඉන්නේ. ඒ দমনය වෙන්න ගිහිල්ලා මුලාවටපත් වෙච්ච අය ඉන්නේ. দমনය වෙන්න ගිහිල්ලා පාර වරද්ද ගත්ත අය ඉන්නේ. අපි කැමති මේකේ හරි දේ කරන්න. මොකද්ද හරි දේ? দমনය නොකර দমনය කරන්න. සිත দমনය කළා দমনය කරන්න බෑ. සිත দমনය කරන්න ගියාම අපි හිතනවටත් වඩා ඉක්මනට අපි අපේක්ෂා කරනවටත් වඩා ඉක්මනට හිත দমনය වෙලා පෙන්නනවා. අපි වාඩි වෙන්න හදනකොට හිත භාවනා කළත් ඉවරයි. අපි වාඩි වුණාම හිත සමාධියටපත් වෙලත් ඉවරයි. අපි භාවනා කරනකොට හිතට ප්‍රඥාව ඇවිල්ලා නිවන් දැකලත් ඉවරයි. ආයි නැගිට්ටාම පරණ හිතමයි. ඒ කියන්නේ මේ හිත අපිව රවට්ටනවා. අපි මේ භෞතික ලෝකෙ කරන ක්‍රියාකාරකම් අපි කරන්න කලින් ප්‍රතිඵල අපට බොරු ඒවා පෙන්නනවා. එතකොට තමන් ගැන කිසිම තේරුමක් නැති ගොන් මිනිහෙක් ඒව ඇත්තයි කියලා හිතනවා. හිතේ මුලාව සත්‍යයක් කියලා හිතනවා. සිතේ මායාව සත්‍යයක් කියලා හිතනවා. හිතලා ඒ තමුන්ට ලැබෙන මායාවල්, තමුන්පත් වෙන මුලාවල් එකම සත්‍ය කියලා විශ්වාස කළා තමුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කරගන්නවා. හිත দমনය කරන්න බෑ.